සියලුම දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ටීචිං එක්සෑම් එකට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න අය කියලා. ඉතින් ඔයාලා දන්නවා දෙවෙනිදා ගැසට් එක නිකුත් වුණා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ දැන් මේ 4 වෙනිදා. ඇත්තටම අද තමයි ඒක වෙබ් එකට දාලා තිබ්බ ගැසට් එක නිකුත් වුණාට වෙබ් එකට දාලා තිබ්බ ප්‍රසිද්ධ කරලා තිබ්බේ අද. ඉතින් ඕගොල්ලෝ හැමෝම මං හිතනවා ගැසට් එක දැක්කා කියලා. හැබැයි ගොඩාක් අයට ගැසට් එක කියවගෙන යද්දී යම්කිසි ගැටලු ප්‍රශ්න ටිකක් මතුවලා තිබ්බා කියලා මම දැක්කා. පර්සනලි අපිටත් මැසේජස් ඇවිල්ලා තිබ්බා පොඩ්ඩක් මේ කලින් වගේ ගැසට් එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා වීඩියෝ එකක් කරන්න පුළුවන්ද වගේ දේවල් ටිකක් අපිට පර්සනල් මැසේජ් වලින් දාලා තිබ්බ නිසායි අපි තීරණය කරේ පොඩ්ඩක් මේ ගැසට් එක මේ එකේ තියෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් කියලා දෙන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ටීචිං එක්සෑම් වල ඕපන් ලිමිටඩ් කියලා. يعني විවෘත සහ සීමිත කියලා දෙකක් ගැසට් දෙකක් විදිහට තමයි මේ දෙක වෙන වෙනම ප්‍රසිද්ධ කරලා තිබ්බේ. ඉතින් ඉස්සෙල්ලාම මම හිතුවා බහුතරයක් දෙනා ඉතින් ඉන්නේ ඕපන් එක්සෑම් තියන අයනේ. ඒ නිසා ඕපන් එක්සෑම් එකේ ගැසට් එක කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙන්න ඕනි කියලා මම හිතුවා. හරි. දැන් මේ තියෙන්නේ ඕපන් එක්සෑම් එකට දාලා තිබ්බ ඒ අදාළ වෙන ගැසට් එක. හරිද? එතකොට මේක මං කිව්වා වගේ මේක ඇත්තටම නිකුත් කර ප්‍රසිද්ධ කරේ මේ පෙබරවාරි මාසේ 2 වෙනිදා. මේකට අනුව මේක දාලා තියෙනවා දෙවැනි ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය 2026. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2023 2/10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් සහ සටහන තුන මගින් ආවරණය වන උපාධිධාරීන් බඳවා ගැනීමට සුදුසුකම්ලත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම අයදුම්පත් කරනු ලැබේ. සඳහා වන අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකක් තියෙනවා. මේ වෙබ්සයිට් එකේ තියෙනවා කියලා නෝම තියෙනවා. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නවා මේ දැන් ගුරු සේවයත් එක්ක ගත්තම පොඩි පහුගිය කාලේ තිබ්බා නේද පොඩි ගැටලුකාරී තත්ත්වයක් තිබ්බා ගුරු සේවයේ සහ මේ ඩෙවලොප්මන්ටල් ඔෆිස් කියන්නේ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්න මේ පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. ඉතින් 2023 දෙවනි මාසේ 10 10න් පස්සේ ගුරු සේවයට ඇත්තටම බඳවා ගත්තේ නැහැ. එක ප්‍රශ්නකාරී ගැටලුකාරී තිබ්බ නිසා ගුරු සේවයට බඳවා ගත්තේ නැහැ. ඉතින් මේක කියන්නේ ඒ 2023 දෙවනි මාසේ 10 දිනට 10 දින වෙද්දී ඒ රාජ්‍ය සේවයේ හිටපු නැති අයට මේ ඇප්ලයි කරන්න පුළුවන් කියලා තමයි මේකේ කියලා තියෙන්නේ. තව මේගොල්ලෝ කියලා තියෙනවා මේ සටහන තුනක් ගැන. ඒක මම පස්සේ ඒගොල්ලන්ට කියලා දෙන්නම්. මොකද්ද මේ සටහන 1 2 3 කියලා තුනක් තියෙනවා. පොඩක් පැටලි සහගත සටහන් ටිකක්. ඒ නිසා මම ඒක පොඩක් පස්සේ එක්ස්ප්ලেইন කරන්නම්. කොටින්ම කිව්වොත් මේකට ඇප්ලයි කරන්න පුළුවන් 2023 දෙවනි මාසේ 10 කියන 2023 පෙබරවාරි මාසේ 10 වෙනි දින වෙද්දී රාජ්‍ය සේවයේ හිටපු නැති අයට කෙලින්ම මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ අදාළ අයදුම් පත්‍රය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.danex.lk කියන වෙබ්සයිට් එකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ඒ ඇප්ලිකේෂන් එක අයදුම්පත. ඒකේ වෙබ්සයිට් එකට ගියාම ඒකේ තියෙනවා our services කියලා. ඒකේ ආයේ තියෙනවා online applications, recruitment exams, EB exams කියලා. ඒකට ගිහිල්ලා ඕගොල්ලෝ ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න නැහැ. ඒක ඔන්ලයින් තමයි යවන්න තියෙන්නේ. කියන්නේ ඒකෙම තමයි ෆිල් කරලා ඒක ඔන්ලයින් ක්‍රමයට තමයි යවන්නේ. කියන්නේ මාර්ගගත ක්‍රමයට තමයි ඇප්ලිකේෂන් එක සෙන්ඩ් කරන්න තියෙන්නේ. එතකොට ක්ලෝසින් ඩේට් එක දීලා තියෙනවා, ඕපන් ඩේට් එක දීලා තියෙනවා. ඕපන් ඩේට් එක තාම ඕපන් වෙලා නැහැ. දැන් මම මේ වීඩියෝ එක කරන්නේ පෙබරවාරි 4 මේ වෙද්දි මේ ඕපන් වෙලා නැහැ වෙබ්සයිට්ස්. එතකොට වෙබ්සයිට්ස් ඕපන් වෙන්නේ පෙබරවාරි 20 උදෑසන 9ට ඕපන් වෙනවා. ඒතකොට ක්ලෝසින් ඩේට් එක තමයි මාර්තු 5 රාත්‍රී 9ට. ඒතකොට මේ කාල පරාසය ඇතුළත ඔයාලා මේ
වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක ෆිල් කරලා සෙන්ඩ් කරන්න තියෙනවා. එතකොට මේක ගොඩාක් මේ ඕපන් ඩේට් එකේ සහ ක්ලෝසින් ඩේට් එකේ වෙද්දී මේ පොඩ්ඩක් මේ කට්ටිය වැඩි වැඩියෙන් මේ ජොයින් වෙනවා. කියන්නේ බැරි වුණ කට්ටිය අවසාන වෙනකම් බලන් හිටපු කට්ටිය අවසාන දවසේ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මුලින්ම තියෙන අර මේ මොකද කියන්නේ උනන්දුව නිසා පළවෙනි දවසේම සමහරක් අය ඇප්ලයි කරන්න try කරනවා. ඒතකොට ඒ නිසා පොඩ වෙබ්සයිට්ස් හිර වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇප්ලයි කරන්න කොට පොඩි පොඩි ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා මම රෙකමන්ඩ් කරනවා මේ අතර මැද දින ටිකක් තියෙනවානේ පෙබරවාරි 20යි මාර්ච් 5යි අතර ඒ දින පරාසයක් තියෙනවා. ඒ පරාසය ෆ්‍රී දවසක ඇප්ලයි කරන්න try කරන්න අන්තිම වෙනකන් ඉන්න එපා. එහෙම වුණොත් සමහරක් විට ඔයාලගේ මේ ඇප්ලිකේෂන් එක මේ සෙන්ඩ් වෙන්නේ නැතු වෙන්න පුළුවන්. ජෑම් වුණොත් සෙන්ඩ් වෙන්නේ නැතු වෙන්න පුළුවන්. ඒ නිසා අන්තිම වෙනකම් බලන් ඉන්නත් එපා. දානකොටම දාන්නත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද දින පරාසයක් දීලා තියෙන නිසා. ඉතින් ඔයගලන්ට ඇත්තටම කාලේ තියෙනවානේ. මේ ඒ නිසා ඒ අතරමැද දිනයක ඇප්ලයි කරන්න පුළුවන්. හරි. දැන් අපි යමු දැන් මේ සටහන 1 2 3 කියලා තුනක් තියෙනවා. ඒ තුන ගැන තමයි ගොඩාක් අපිට ප්‍රශ්න කරලා අහලා තිබෙ ගොඩාක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද කියලා. හරි දැන් අපි බලමු සටහන 1 මොනවද කියන්නේ කියලා. සටහන 1 තියෙනවා ආයුධම්කරු විසින් යොමු කරන ලබන ආයුධපතේ දෘಢ පිටපත භාගත කරගෙන තම අත්සන සාමදාන විනිශ්චයකාරයෙකු වෙතින් සහතික කරවාගෙන සමුක් පරීක්ෂණය සඳහා කැඳවුම් ලබන අවස්ථාවේදී ඉදිරිපත් කර යුතුයි. ඉතින් මේ පාර්ට් එක මේ සටහන 1 කියන එක අදාළ වෙන්නේ ඔයගොල්ලෝ එක්සෑම් ලියලා ඊට පස්සේ පාස් වෙලා ඉන්ටර්විව් එකට කෝල් කරාට පස්සේ තමයි මේ සටහන 1 කියන එක ඇත්තටම අවශ්‍ය වෙන්නේ. හැබැයි මේගොල්ලෝ කලින්ම මේ වෝනින් එකක් දීලා තියෙනවා ඉන්ටර්විව් එකට යද්දී. කියන්නේ සම්මුඛ පරීක්ෂණයට යද්දී ඔයාලා අතේ මේ ඇප්ලිකේෂන් එකේ මේ හાર્ඩ් කොපි එක කියන්නේ දෘಢ පිටපත තියෙන්න ඕනේ. ඒ නිසා දැන් ඇප්ලයි කරාට පස්සේ ඇප්ලයි කරද්දී ඔන්ලයින් ඇප්ලයි කරද්දී ඔක්කොම ෆිල් කරලා ඉවර වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරන්න මේ ඇරෝ කී එකක් වගේ බටන් එකක් තියෙයි. ඒක මේව කළා ඔයගොල්ලන්ගේ මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ හાર્ඩ් කොපි එකක් ළඟ තියාගන්න. නැත්තම් කොහෙට හරි ඒක මේ සොෆ්ට් කොපි එක ඊමේල් එකට හරි දාගන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක මිස්ප්ලේස් වෙන්නේ නැහැ. එලෙසිම හොයාගන්න පුළුවන්. එතකොට හදිසි ඉන්ටර්විව් එකට ඔයාලා සිලෙක්ට් වුණොත් ඒක ඩවුන්ලෝඩ් කරගෙන අරගෙන ඒක print out එකක් අරගෙන සාමදාන විනිශ්චයකාරයෙක් විසින් සාතික කරගන්න තමයි තියෙන්නේ. ඒ නිසා ඒක පොඩක් මතක තියාගන්න. ඔයගොල්ලෝ ඇප්ලයි කරද්දී නිකම් ඇප්ලයි කරලා ක්ලෝස් කරලා දාලා ඉන්නේ නැතුව ඒක ඩවුන්ලෝඩ් කරගෙන හાર્ඩ් කොපි එකක් ඔයගොල්ලත් ළඟ තියාගන්න. ඒක ඔයාලට ඉන්ටර්විව් එකේ තමයි වැදගත් වෙන්නේ. ඒක කලින්ම වෝනින් එකක් විදියට දීලා තියෙනවා. එතකොට ඒක ඉවරයි. ඊට පස්සේ සටහන දෙක පොඩ්ඩක් පොඩි කන්ෆියුසිං ගතියක් තියෙනවා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා මේකේ. සටහන 2. මෙම ගැසට් නිවේදනය මගින් ආයුධම්පත් කැඳවනු ලබනුයේ රජයේ සේවයේ නියුතු නොවන කියලා එකක් තියෙනවා. අපි ඒක highlight කරමුකම්. රජයේ සේවයේ නියුතු නොවන නියුතු නොවන උපාධිධාරීන්ගෙන් වන බැවින් අංක 23යි 17 දරන 2023 1/27 දිනති ගැසට් පත්‍රයේ දිවයිනේ ජාතික පාසල් සහ පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයේ 2023 මැයින් පළ කරන ලද ගැසට් නිවේදනයට අනුව හා අංක 24/74/18 දරන 2026 2 දිනති අතිවිශේෂ ගැසට් පත්‍රයේ දිවයිනේ ජාතික පාසල් සහ පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයේ 2026 මැයින් පළ කරන ලද ගැසට් නිවේදනයට අනුව ආයුධම් කරන ලද ආයුධම්කරුවන් මෙම ගැසට් නිවේදන ප්‍රකාරව ආයුධ කිරීමේ සුදුසුකම් ලැබුණු නොලැබේ. මොකක්ද කියන්නේ? ලොකු වාක්‍ය ටිකක් තියෙනවා. එකපාරට කියවගෙන යද්දි තේරෙන්නේ නැහැ. අපි චුට්ටක් එකින් එක බලමු. එතකොට මේකේ කියන්නේ 2023 1/27 ගැසට් එකක් දාලා තියෙනවා. එකෙන් කියලා තිබ්බේ දිවයිනේ ජාතික සහ පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ උපාධිධාරීන් බඳවා ගන්න විභාගයක් තියෙනවා කියලා. එතකොට ඒ විභාගයේ
ලියලා ඒ විභාගේ ලියලා දැනට ගුරු සේවයේ ඉන්නවනේ පිරිසක්. හොඳද? ඒ ඉන්න පිරිසට මේක යෙදුම් කරන්න බෑ. තේරුණාද? ඒ දැනට මේ ඒ කියන්නේ රාජ්‍ය සේවයේ ඉන්න ගුරු සේවයේ ඉන්න අයට මේක ආපහු ඇප්ලයි කරන්න කොහොමත් බෑ. හරිද? එතකොට මේකේ කොටින්ම කියන්නේ මේක මේ ගැසට් එක නිකුත් කරන්නේ මේ වෙද්දි රාජ්‍ය සේවයේ නැති හැබැයි උපාධිධාරීන් සඳහා. හරිද? ඒක තමයි මේ සටහනේ කියන්නේ. මේ වෙද්දි උපාධිධාරීන් හැබැයි රාජ්‍ය සේවයේ වැඩ කරන්නේ නැති අයට මේක ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේ 2023 එකේ 27 දින මේ දාලා තිබ්බ එක්සෑම් එකක්. ඒ එක්සෑම් එකේ නිවේදනයට අනුව මේ දැනට රාජ්‍ය සේවයේ ඉන්න උපාධිධාරීන්ට ගුරුවරුන්ට ඇප්ලයි කරන්න බැහැ මේ එක්සෑම් එකට. හැබැයි මේ පොඩි ක්‍රයිටීරියා ඒ කියන්නේ වෙනස්කම් තියෙනවා. ඒක සටහන 3 මේගොල්ලෝ දාලා තියෙනවා. ඒ කියන්නේ එහෙම වුණත් වුණත් ඇප්ලයි කරන්න පුළුවන් අයත් මේ සෙට් එකේ ඉන්නවා. ඔයාලට තේරුණාද දන්නේ නැහැ මම කියපු එක. මම පස්සේ ඒක පැහැදිලි කරන්න මොනවා හරි තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකකින් දාන්න අපි ඒකට රිප්ලයි කරනවා අනිවාර්යෙන්ම. මේකේ කොටින්ම කියන්නේ දැනට රාජ්‍ය සේවයේ නැති හැබැයි උපාධිධාරී කට්ටියට මේක ඇප්ලයි කරන්න පුළුවන්. දැනට රාජ්‍ය සේවයේ ඉන්න ගුරුවරුන්ට ආයේ මේක ඇප්ලයි කරන්න බෑ. හැබැයි යම්කිසි ගුරු පිරිසක් ඉන්නවා මේකේ ඒ කට්ටියට ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක සටහන 3 තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි යමු සටහන 3 මොනවද තියෙන්නේ කියලා බලමු. සටහන 3 තියෙන්නේ ඉහත සඳහන් දෙක මගින් දක්වන ගැසට් නිවේදන මගින් සුදුසුකම් සලකා බලන ලද 2023 2/10 දිනට අයදුම් කිරීමට සුදුසුකම් නොලබන එහෙත් 2023 2/10 දිනට වයස අවුරුදු 40 නොඉක්ම වූ අය අතරින් 2023 2/10 දිනට පසු හා 2025 6/30 දිනට පෙර උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ 2023 2/10 දිනට රාජ්‍ය සේවයේ නියුතු වූ හා මේ දක්වා රාජ්‍ය සේවයේ නිරත වන උපාධාරීන්ටද 2023 2/10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව සිටියද මේ වන විට විධිමත් අනුමැතියක් මත තම තනතුරින් ඉල්ලා සිටි 2025 6/30ට පෙර උපාධිය සම්පූර්ණ කළ කට්ටියට මේක ඇප්ලයි කරන්න පුළුවන් කියලා තියෙනවා. මොකක්ද ඒකෙන් කියන්නේ? ඒ කියන්නේ මං කිව්වා කලින් ගුරු සේවයට බඳපගත්ත අන්තිම කැසට් එක නිකුත් වෙලා තිබ්බේ 2023 දෙවැනි මාසේ 10. එතකොට ඒ වෙද්දී හිතන්නකෝ කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා ඒ කාලේ يعني 2023 එක්කෙනෙක් ඉන්නවා මේ වෙද්දි මේ 2023 2/10 තමයි මොකද්ද සුදුසුකම් සම්පූර්ණ කර යුතු මේ ඊට පෙර තමයි සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. හැබැයි හිතන්නකෝ එක්කෙනෙක් ඉන්නවා 2023 මේ දෙවැනි මාසේ 10න් පස්සේ සුදුසුකම් සම්පූර්ණ කරපු අය ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ 2023 2/11 11 තමයි යාගේ ඉෆෙක්ටිව් ඩේට් එක. හිතන්නකෝ එහෙම එක්කෙනෙක් ඉන්නවා. මේ එයාට ඇප්ලයි කරන්නතොර බැරි වුණානේ. එයාට ඇප්ලයි කරන්න බැරි වුණා. හැබැයි ඒ එක්කෙනා ඒ වෙද්දී වයස අවුරුදු 40ට වඩා අඩු වුණා. 40 හරි 40ට වඩා අඩු වුණා. ඒතකොට මේ වෙද්දී යාගේ වයස කීයක් වෙන්න ඕනද? මේ 2026 එනකොට 43ක්. දැන් වෙද්දී 43ක් වයස තියෙන කෙනෙක් වෙන්න ඕනි මේ කියන එක. හරිද? දැන් වෙද්දී අවවයස අවුරුදු 43ක් වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මේ රේන්ජ් එකක් තියලා තියෙනවා 2023 2/10යි 2025 6/30යි මෙන්න මේ අත්කාර පළාතේ එයා ඒ අදාළ එක්කෙනා උපාධිය සම්පූර්ණ කරලා තියෙනවා නම් එයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක තේරුණාද? මේ අවසාන 2023 2/10 තමයි ඒගොල්ලෝ සුසුකම් බලන අවසාන දින උනේ. මේ දිනේට පස්සේ තමයි මේ අදාළ කෙනා සුසුකම් ලැබලා තිබ්බේ. හරිද? හැබැයි යාට වයස අවුරුදු ඒ වෙද්දි 40 පැනලා තිබුණේ නැහැ. ඒ කියන්නේ 40 වයස කියලා හිතමුකෝ. හරිද? එතකොට මේ විදියෙන් බැලුවොත් එයාගේ වයස 43. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ එක්කෙනා ඒ වයස අවුරුදු 40 එක්කෙනා
40 හරි ඊට වඩා පල්ලෙහා අපි 40 මැක්සිමම් නිසා 40 ගන්නෙ. 40 හෝ ඊට පල්ලෙහා අය මෙන්න මේ රේන්ජ් එක ඇතුළේ කියන්නේ 2022 2.10යි 2025 6.30යි මේ දින පරාසය අතර එයාගේ ඩිග්‍රිය කම්ප්ලීට් කරලා තියෙනවා නම් එයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. වයස ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ විදියා 40ක් ගන්න තිබ්බ නැති නිසා. අය 40ට වඩා අඩු අයට කොහොමත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං කියන්නේ අර මැක්සිමම් සමහරක් අය ඉන්නවනේ ඩිග්‍රී අරගෙන ජොබ් එකක් නැතුව ගොඩාක් කල් ඉන්න අය ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ සමහර විට 40 පැනපු අයත් ඉන්න පුළුවන් මේ වෙද්දි. මේ ප්‍රශ්නයක් නෑ. ඔයාගේ 2023 වෙද්දි 40 පැනලා තිබ්බේ නැත්තම් සහ මේ ආදාළ පරාසයේ ඩිග්‍රී කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක තමයි කොටින්ම කිව්වොත් මේකේ කතන්දරේ. සහ තව එකක් දාලා තිනවා මේගොල්ලෝ 2023 2.10 දිනට රාජ්‍ය සේවයේ නියුතු වූ හා මේ දක්වා රාජ්‍ය සේවයේ නිරත වන. ඒ කියන්නේ 2023 2.10න් පස්සේ මේ ටීචින් නෙමේ මේ මොකක් හරි රාජ්‍ය සේවයේ නිරත වූ සහ මේ දක්වා රාජ්‍ය සේවයේ ඉන්න කට්ටිය ඉන්නවනේ. එයාලටත් පුළුවන් ඇප්ලයි කරන්න. සහ අනිත් එක තමයි මේ 2023 2.10 රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉඳලා හිතන්නකො මැදකදී ඉල්ලාසුනා කියලා ඉල්ලාසලා තියෙන්නේ. හැබැයි මෙන්න මේ ඩේට් එකට කලින් 2023 6:30ට කලින් එයා ඩිග්‍රිය කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඒ වගේ අයටත් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේ සටහන තුනේ කොට්ටාශ තුනක් ගැන කියවෙනවා. තේරුණාද? එක කොට්ටාශයක් තමයි මේ කියන්නේ කලින් පරණ ගැසට් එකේ මේ ක්ලෝසින් ඩේට් එක වෙද්දී සුසුකම් සපුරලා තිබ්බේ නැහැ. එහෙම අයට ඇප්ලයි කරන chance එකක් හදලා දීලා තියෙනවා. සහ ඒ වෙද්දි සුසුකම් මේ සපුරලා දැනට රාජ්‍ය සේවයේ ඉන්නවනේ. දැන් ඒතර 2023 2.10 රාජ්‍ය සේවයේ ඉන්නවා කියලා කියන්නේ දැන් රාජ්‍ය සේවයට බැඳිලා අවුරුදු 2ක් විතර වෙන අය. එහෙම අයටත් මේක ඇප්ලයි කරන්න පුළුවන් ඩිග්‍රී එකක් තියෙනවා නම්. සහ අනිත් කොට්ටාශය තමයි 2023 2.10 මේ රාජ්‍ය සේවයට බැඳිලා හැබැයි මොකක් හරි හේතුවක් නිසා හිතන්නකෝ රට යන්න හරි මොකක් හරි හේතුවක් නිසා එයා ජොබ් එකෙන් ඉල්ලාස් වෙලා තියෙන එක්ක අසනීපයක් හරි මොකක් හරි නිසා. හැබැයි එයාට තාම ආසාවක් තියෙනවා රාජ්‍ය සේවයට බැඳෙන්න. එතකොට ඒ වගේ අයට මේ උපාධිය එයාගේ ඩිග්‍රිය මේ ගිය අවුරුද්දේ කියන්නේ 2025 6 වෙනි මාසේ 30ට කලින් කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඒ වගේ කට්ටියටත් මේක ඇප්ලයි කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මොනවා හරි තේරුම් නැති යමක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මේක චුට්ටක් මේ තේරුම් ගන්න ටිකක් අපහසුයි. කාට වුණත් නේ අපිටත් පොඩක් අපහසුයි. මේ ඒ නිසා මොනවා හරි තේරුම් නැති තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න. ඔයාලා කමෙන්ට් දාන්නකො. එතකොට අපිට රිප්ලයි කරන්නත් ලේසි. ඒ නිසා කමෙන්ට් එකකින් දාන්න. හරි. ඒතර ඒ පාර්ට් එක ඉවරයි. ඊළඟට අපි බලමු මේ සේවයට බඳවා ගැනීමේ ක්‍රමය. එතකොට මේක ගොඩාක් දැන් මේ දවස්වල යන එක්සෑම් වගේ මේකෙත් තියෙනවා ලිඛිත එක්සෑම් එකක් කියන රිටන් ටෙස්ට් එකක් තියෙනවා එක්සෑම් කම්පිටිෂන් එක්සෑම් එකක්. මේ තරඟ විභාගයක් තියෙනවා. එතකොට තරඟ විභාගයේ තියෙනවා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. හරිද? ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. එකක් එනවා ඔයාලගේ ජෙනරල් නොලෙජ් එක සාමාන්‍ය දැනීම විමසලා බලන එකක්. ඇත්තටම දැන් මේක ගුරු එක්සෑම් එකක් නේ. ටීචින් එක්සෑම් එකක් නේ නිසා මේකට අදාළ වෙන සාමාන්‍ය දැනීම ඔක්කොම අධ්‍යාපනයට රිලේටඩ් ඒවා විතරයි අහන්නේ. පිටතින් ඔය ගෝලීය ප්‍රවණතා, දේශීය ප්‍රවණතා ගගා තියෙන ඒවා මේකේ අහන්නේ නෑ. මේකේ අධ්‍යාපනයට රිලේටඩ් හිතනකෝ අධ්‍යාපනයට රිලේටඩ් සාමාන්‍ය දැනීම තියෙනවා ලිමිටඩ් නේ. ඒ කියන්නේ ප්‍රමාණය මේ ලිමිට් වෙලා තමයි තියෙන්නේ. මොකද සාමාන්‍ය දැනීම් ප්‍රමාණයක් අධ්‍යාපනයේ නැහැ. ලංකාවේ අධ්‍යාපනයේ තියෙන සාමාන්‍ය දැනීම ටිකෙන් ප්‍රශ්න ටිකක් ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. එතකොට ඒ පේපර් එකට ලකුණු 100න් තමයි දෙන්නේ. ඒකට ලකුණු 40ක් ගන්න ඕනේ ඔයාලා. අනිත් එක තමයි තව දෙනවා IQ. අභියෝගතාවය පේපර් එකක් දෙනවා. එතකොට ඒ අභියෝගතාවය පේපරට ලකුණු 40ක් ගන්නම ඕන. එතකොට ඒ ලකුණු 42ටම ලකුණු 40 ගානේ ගත්ත අය තමයි පාස් අය විදිහට සලකන්නේ. එතකොට ඒගොල්ලන්ගෙන් පාස් අයගෙන් ලිස්ට් එකක් හදලා තමයි මේ ඒ කියන්නේ පාස් අයගෙන්
දෙගුණයක්. ඒ කියන්නේ ප්‍රමුඛතාවයේ පිළිවෙලට හදලා පාස් අයගෙන් දෙගුණයක් විතර ප්‍රමාණයක් ගන්නවා ඉන්ටර්විව් එකට. ඉන්ටර්විව් එකෙන් ඒ අදාළ පුරප්පාඩු සංඛ්‍යාව බලලා ඉන්ටර්විව් එකේ පර්ෆෝමන්ස් කොහොමද කියලා බලලා ඉන්ටර්විව් එකටත් මාක්ස් දෙනවා. ඒකෙන් තමයි ඔයගොල්ලන්ව සිලෙක්ට් කරලා ටීචින් සර්විස් එකට ගන්නෙ. ඒක තමයි මේකේ තියෙන මේ ලොකු ලොකු වාක්‍ය වලිනුත් තියෙන ඒවා තමයි. හරි. අනිත් එක තමයි දැන් ඔයගොල්ලෝ ඇප්ලයි කරද්දී ඇප්ලිකේෂන් එකේ ෆිල් කරද්දී ඕගොල්ලන්ට හම්බෙයි ජාතික පාසල් සහ පළාත් පාසල් කියලා වර්ග දෙකකින් ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ කෙනෙක් කැමති ජාතික පාසල් ඇප්ලයි කරන්න නම් එයාට ජාතික පාසල් විතරක් ඇප්ලයි කරන්න පුළුවන්. පළාත් පාසල් නම් පළාත් පාසල් විතරක් ඇප්ලයි කරන්න පුළුවන්. දෙකම ඇප්ලයි කරන්නත් පුළුවන්. හරිද? එතකොට බඳවා ගැනීම කරන්නේ වෙන වෙන වශයෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ එක්සෑම් එක එකම වුණත් බඳවා ගැනීම වෙන වෙනම තමයි කරන්නේ. ඔබට ජාතික පාසල්, පළාත් පාසල් යන පාසල් වර්ග දෙක සඳහාම හෝ එක් පාසල් වර්ගයක් සඳහා තමන් අපේ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක ඇප්ලිකේෂන් එකේ තමයි තියෙන්නේ කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ජාතික පාසල්, පළාත් පාසල්, ජාතික පාසල් හෝ පළාත් පාසල් හා පළාත් පාසල් සඳහා පමණක් මලාපය ප්‍රකාශ කරන ලද අදුම්කරුවන්ගේ විභාග ප්‍රතිඵල ඔවුන් විසින් ආදුම්පතෙහි සඳහන් කළ ලබන ස්ථිර පදිංචි පළාත අනුව ඒ පළාත් සඳහා යොමු කරනු ලැබේ. ස්ථිර පදිංචි පළාත ලෙස සලකුණුවේ 2025 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව ලියාපදිංචි පළාත වේ. ජාතික පාසල් සඳහා පමණක් ආදුම් කරන ආදුම්කරුවන්ගේ ප්‍රතිඵල පළාත් සඳහා යොමු කරනු නොලැබේ. ඒ කියන්නේ මෙහෙම. ඕගොල්ලන්ගේ ජාතික පාසලට හරි පළාත් පාසලට හරි දැන් ඇප්ලයි කරනවානේ. ඇප්ලයි කරද්දී මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා මේකේ ඕගොල්ලොන්ට කියවද්දි තේරෙයි. පළාත් දෙකක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ අපේ පළාත සබරගමුව කියලා හිතන්නකෝ. දැන් සබරගමුවට තමයි මම ඇප්ලයි කරන්නේ. ජාතික හෝ පළාත් හෝ මොකක් හරි මම ඉන්න පළාතක් තියෙනවනේ. එතකොට ඒ පළාත සබරගමුව කියලා හිතුවොත් මම දැන් සබරගමුවෙන් ඇප්ලයි කරනවා. හැබැයි සබරගමුවේ මට සුදුසුකම් තිබ්බත් මට වේකන්සිස් නැහැ කියලා හිතන්නකෝ. මොකක් හරි මම කරන සබ්ජෙක්ට් එකේ මොකක් වේකන්සි තිබ්බේ නැහැ. පුරත්පාඩු නැත්තම් මට ඒකට chance එකක් දෙන්න ඕනේ. ඒ නිසා මෙයාලා මේ පාර කරලා තියෙනවා තමන් කියන්නේ තමන් ජීවත් වෙන පළාත කියන්නේ තමන්ගේ ඡන්ද හිමි නාම ලේඛනය ඒ අදාළ පළාත හැර වෙන තවත් පළාතක් ඔයගලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. හිතන්නකෝ දැන් මම සබරගමුවේ වේකන්සි නැහැ. මම එක්ස්ට්‍රා අනිත් පළාත විදිහට බස්නාහිර පළාත සිලෙක්ට් කරගත්තා. දැන් සබරගමුව පළාතෙන් වේකන්සි නැති වුණාට බස්නාහිර පළාතේ මම කරන සබ්ජෙක්ට් එකට වේකන්සිස් තියෙනවා නම් මාව එකට ගන්න පුළුවන්. අන්න එහෙම. එහෙම සිද්ධියක් මේ පාර ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයාලගේ පළාත කියලා සැලකන්නේ 2025 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනයේ සඳහන් ඒ පළාත තමයි ඔයාගේ ස්ථිර පළාත කියලා සලකන්නේ. ඊට අමතරව ඔයාට ආයුධ පත්‍රයේ ඇති සිලෙක්ට් කරන්න පළාතක් තාම අපි ආයුධ පත්‍රය දැක්කේ නැහැනේ. ඒක තාම දාලා නැති නිසා ආයුධ පත්‍රය ෆිල් කරද්දී ඔයාලා පොඩ්ඩක් බලන්න සහ මොන හරි ගැටලු ආවත් කමෙන්ට් කරන්න මේ වෙද්දි. මොකද දැන් ඊට කලින් අපි මේ වීඩියෝ එක YouTube එකට දාන නිසා ඒ වෙද්දි දැන් අපිට දැම්මම ගෙස් කරලා කියන්න බෑනේ. ඒ නිසා ඔයාලා මේ ඒ වෙද්දි මොන හරි ගැටලු ආවත් පොඩ්ඩක් කමෙන්ට් කරලා තියන්න. අපි ඔයාලට රිප්ලයි අනිවාර්යයෙන්ම කරනවා. කියන්න හැදුවේ මේ ඔයාලගේ මේ ඇප්ලිකේෂන් එකේ ඇති දැන් ඔයාලා ඉන්න පළාත සහ තව පළාතක් සිලෙක්ට් කරන්න ඇති. එතකොට ඕගොල්ලන්ට කැමති පළාතක් ඕගොල්ලෝ සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒක තියෙන්නේ නිකන් ඔයාගේ මේ එක්ස්ට්‍රා වගේ නිකන් ඔයාලට හදිස්සියේ chance එකක් හම්බෙන්න තිබිලා මොකක් හරි නිසා හම්බුනේ නැති වුණොත් ඊළඟ පළාතේ වේකන්සිස් තියෙනවා නම් ඔයාලට chance එකක් ගන්න පුළුවන්. අන්න එහෙම එකක් මේ පාර ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකේ වාසියකුත් තියෙනවානේ. එතකොට තව වැදගත් දෙයක් මට කියන්න තිබ්බා මේක. දැන් හිතන්නකෝ දැන් එක්කෙනෙක් දැන් මම කැමති ජාතික පාසල් කියලා හිතන්නකෝ. මම පළාත් පාසල් වලට කැමති නැහැ. මම ඒ නිසා ජාතික පාසල් විතරක් තමයි ඇප්ලයි කරන්නේ. හැබැයි මේගොල්ලෝ දාලා තියෙනවා ජාතික පාසල් සඳහා පමණක් ආයුධම් කරන ආයුධම්කරුවන්ගේ ප්‍රතිඵල පළාත් සඳහා යොමු කරන්නේ නැහැ.
ඒ කියන්නේ පළාත් මේ පාසල් වල ඒවට ජාතික පාසල් වල කට්ටියක ඒවා යොමු කරන්නේ නැහැ කියලා ඉතින් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ කෝකටත් හොඳයි ඔයාලා ජාතික පාසල් හෝ වේවා පළාත් පාසල් හෝ වේවා මොකක් වුණත් මේ ලොකු වෙනසක් නැහැ නේද ජාතික පාසල් සහ පළාත් පාසල් වල මේ තියෙන එකම වෙනස තමයි අර මාරු වීම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ පළාත් පාසල් වල පළාත ඇතුළේ විතරයි ස්ථාන මාරු මොකද මධ්‍යම රජයෙන් නොවන නිසා පළාත් සභාවෙන් පාලනය වෙන නිසා එහෙම සිද්ධියක් පොඩ්ඩක් තියෙනවානේ ඒ නිසා අ, පළාත් පාසල් වල තියෙන මේ මොකද අවාසියක් තමයි නැත්තම් ඉතින් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ පළාත්ද ජාතිකද කියලා මං කියන්නේ ඔයාලා ඇප්ලයි කරනකොට ඉතින් දෙකකට දෙකම ඇප්ලයි කරන්න පුළුවන් ඒක කෝකටත් හොඳයිනේ නැත්තම් ඉතින් අපරාධ chance එකක් හම්බුනේ නැත්තම් නේද ජාතික පාසල් මොකද ඔයගොල්ලෝ දන්නවා ජාතික පාසල් වලට පොඩ්ඩක් මේ කම්පිටිෂන් එක වැඩි මම දන්නේ හේතුව ඇයි කියලා එකක් මම හිතන්නේ සැලරි එකෙත් පොඩි වෙනස්කමක් තියෙන්න ඕන ඒ මහා ලොකු වෙනසක් නෙමෙයි රුපියල් 2000ක් 3000ක් වෙනසක් විතර ඇති සමහරක් විට සහ පොඩ්ඩක් අර ජාතික පාසල් කියද්දී අර දුෂ්කර ලෙවල් එකෙන් පොඩ මෙහාට එනවනේ නේ දැන් පළාත් පාසල් කියද්දී ඔයාට පළාතේ තියෙන ඕනම පාසලක් හම්බෙන්න පුළුවන්. හැබැයි ජාතික පාසල් කියද්දි පළාතේ සාමාන්‍ය නගරාසන්න වගේ නේද ජාතික පාසල් තියෙන්නේ. මම දන්නේ මම හිතන්නේ එහෙම. ඒ නිසා මොකක් හරි එහෙම හිතන නිසාත් දන්නේ කම්පිටිෂන් එක වැඩි ටිකක් ජාතික පාසල් වලට. ඒ නිසා මං කියන්නේ ඔයාලා ඇප්ලයි කරද්දී එහෙම හිතන්න එපා. මොකක් වුණත් දැන් ඔයාලා යන සර්විස් එක එකයිනේ. මේ හැමෝටම එක වගේ පඩියක් හම්බෙනවා. ඉතින් ඉදිරියට යන්න ඕන නම් ඉතින් ඒ වගේ තව එක්සෑම් කරලා ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා එහෙම හිතන්න නැතුව ඔයාලා මේ සේවයකටනේ යන්නේ. මේ හොඳ වැදගත් සේවයකට යන්නේ. එහෙම හිතන්න නැතුව ඔයාලා ඉතින් දෙකටම ඇප්ලයි කරන්න. එහෙම ભેදයක් නැතුව පළාත්ද ජාතිකද කියලා ભેදයක් නැතුව දෙකටම ඇප්ලයි කරන්න කියලා තමයි ඉතින් ඉල්ලන්නේ. තව මේකේ දාලා තියෙන වැදගත් එකක් මෙම් බද්ධවාගිරින් සිදු කරන්නේ පාසල් පාතක පුරප්පාඩු පදවන කරගනිමින් බැවින් වසර 5ක් ගත වනතුරු කිසිදු අයුරකට ස්ථානමාරු දෙන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් මේක ඇත්ත තමයි. මොකද මගේ යාළුවෝ ඉන්නවා එක්ස්පීරියන්ස් ඒක එක්ස්පීරියන්ස් කරගත්ත යාළුවෝ ඉන්නවා. ඒ කියන්නේ කොච්චර මොන ප්‍රශ්න තිබ්බත් අවුරුදු 5ක් යනකම් මේ මාරු වෙන්න බෑ. ඒක තමයි ඉතින් ක්‍රමය. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් අවුරුදු 5 කියන පොඩි කාලයක්නේ. ඒක ඩක් ගාලා ගෙවිලා යනවා. ඒකට ඔයාලට දැනෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් අපි එක්සෑම් ඔක්කොටම කලින් එක්සෑම් එකට අවශ්‍ය මූලික සුදුසුකම් ටික ඔයාලට තියනවාද? කොහොමද ඇප්ලයි කරන්නේ? ඇප්ලයි කරද්දී එන ප්‍රශ්න අනම්මනම් ඒ ටික තමයි අපි දැන් මේකේ සාකච්ඡා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනදී ගොඩාක් විස්තර තියෙනවා මේ පොඩි පොඩි විස්තර නම් ඉතින් මම ඔයාලට කියන්න යන්නේ නැහැ. ඒවා ඔයාලා පොඩ්ඩක් කියව ගන්න. මේවා මේ ස්ථිර තනතුරු විශ්‍රාම වැටුප් තියෙනවා. සැලරි එක දාලා තියෙනවා දැන් 66ක් විතර හම්බ වෙනවා දැන් මම හිතන්නේ 66ටත් වැඩිද කොහෙද? මී ප්‍රද රුපියල් තව 2000කුත් වැඩි වුණානේ. එතකොට 68ක් විතර 70කට කිට්ටු වෙන්න වගේ දැන් හම්බ වෙනවා මම දන්න විදිහට ටීචර් කෙනෙක්ට. හරි දැන් සුදුසුකම් ගත්තොත් දැන් අපි මෙච්චර කල් මේ කතා කරේ මේ ඩිග්‍රී එකක් මේ තියෙනවා කියලා හිතාගෙන තමයි ඊටු සුදුසුකම් ටික බැලුවේ. ඇත්තටම මෙතන ඩිග්‍රී එකක් තියනවද නැද්ද කියන එක මේ මෙන්ෂන් කරන්නේ මේ අධ්‍යාපනික සහ අනික සුදුසුකම් කියන එක යටතේ. ඒතර මේගොල්ලෝ කියනවා 2025 6:30 දිනට කලින් ඔයාලා ඩිග්‍රියක් මොකක් හරි කරලා තියෙනවනේ ඒක කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ කියලා. ඔයාගේ ඉෆෙක්ටිව් ඩේට් එක 2025 6:30 තමයි වෙන්න ඕනේ අන්තිම ඉෆෙක්ටිව් ඩේට් එක. ඊට පස්සේ තියෙන අයට මේක ඇප්ලයි කරන්න බෑ. එතකොට මේකේ තියෙනවා ඉතින් මොකක් හරි උපාධියක් කියලා තමයි තියෙන්නේ. ඒ වුණාට මේ දැන් ඔයාලා මොනවා හරි මේ සබ්ජෙක්ට් එකකට විෂයයකට ඉල්ලුම් කරනවානේ. එතකොට ඒ ඉල්ලුම් කරනකොට ඒ අදාළ මේ විෂයට අදාළව කියන්නේ පොදු විෂයක් තියෙනවා හිතන්නකෝ ගණිතය කියලා. ගණිතයේ විෂයෙන් තමයි අප්ලයි කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. එතකොට එයා යුනිවර්සිටි එකේ කියන්නේ කැම්පස් එකේ මේ ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ කියන්නේ අර
ප්‍රතිඵල මේ දාලා තියෙන සහතිකේ මුළු ක්‍රෙඩිට්ස් ගාන තියෙනව නේද? මුළු ක්‍රෙඩිට්ස් ගානෙන් තුනෙන් එකක්. තුනෙන් එකට වඩා වැඩි ප්‍රමාණයක් ගණිතයට අදාළ වෙලා තියෙනවා. දැන් ඔයා ගණිතය නම් ඇප්ලයි කරන්නේ. ගණිතයට අදාළ වෙලා තියෙන්න ඕන තුනෙන් එකක්වත් අවම වශයෙන්. හරිද? එහෙම අයට ඒ අදාළ විෂයන් මේ ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැතුව තුනෙන් එකටත් වඩා අඩුවෙන් නම් ගණිතය කරලා තියෙන ඔයා ගණිතය ඇප්ලයි කරන්න බෑ. මම මේ ගණිතය එක්සැම්පල් එකක් විදිහට ගත්තේ. ඔයාලට තව විෂයන් තියෙනවනේ. දැන් සිංහල නම් සිංහල ඒ අදාළ සිංහල විෂය කියන්නේ සිංහල අණු කොටස් මොනවා හරි තියෙනව නේද? මට එච්චර අවබෝධයක් නැති නිසා මම ඒක ගැන හරියටම දන්නේ නැහැ. මේ දැන් හිතන්නකො සිංහල සාහිත්‍ය හරි මොනවා හරි එහෙම ඒවා ඒ අණු කොටස් ඇතුළුව ඒ සිංහල පොදු මේ විෂය සිංහල කියන විෂයට තුනෙන් එකක් කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට සිංහල ඇප්ලයි කරන්න පුළුවන්. දැන් සිංහල ස්පෙෂල් ඩිග්‍රී එකක් වගේ කරලා තියෙන අයට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ස්පෙෂල් ඩිග්‍රී වගේ කරලා තියෙන අයට කොහොමවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ස්පෙෂල් ඩිග්‍රී කියලා කියන්නේ ඒගොල්ලන්ගේ 4th එක සම්පූර්ණයෙන්ම ඒ අදාළ සබ්ජෙක්ට් එකනේ යන්නේ. මේ 3rd එකත් බොහෝ දුරට යනවා. මේ ගොඩක් යුනිවර්සිටි වල සෙකන්ඩ් ඉයර් එක ඒ කියන්නේ තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් දෙකම ස්පෙෂල් මේ ඩිග්‍රී එකට තමයි ඒක ලොකේට් කරලා තියෙන්නේ. ඉතින් එහෙම අයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් තමන් ස්පෙෂලායිස්ඩ් වුණ සබ්ජෙක්ට් එකකින් ඉල්ලන්න පුළුවන්. එහෙම තමයි ඉතින් විස්තරේ. සහ දැන් මෙතන ඔයාලා සබ්ජෙක්ට්ස් ඉල්ලද්දී මේක කියවගෙන යද්දී ඔයාලට අහුවේ මේ පාර්ට් එක. සබ්ජෙක්ට්ස් ඉල්ලද්දී ඔයාලට A level සබ්ජෙක්ට්ස් දෙකකුයි O level සබ්ජෙක්ට්ස් දෙකකුයි ඉල්ලන්න පුළුවන්. ඒක මේ කොහේ හරි තිබ්බා මට මේ හරි දැන් හොයාගන්න බෑ. ඒක චුට්ටක් කියවලා බලන්න මේ මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මගෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තියලා අහන්න. මේ සබ්ජෙක්ට්ස් ඒ විදිහට තෝරගන්න පුළුවන්. සබ්ජෙක්ට්ස් තෝරගෙන ඉතින් ඔයාගේ මත තමයි ඒක තීරණය වෙන්නේ ඔයාගේ සුදුසුකම් මත. හරි. ඊට පස්සේ මෙතන තියෙන මේ සබ්ජෙක්ට්ස් ටික තියෙනවා. දැන් මෙතනත් දාලා තියෙනවා මේ දැන් කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි කොහමද තියෙන්න ඕනේ මෙම් කියලා දාලා තියෙනවා. ඒ තියෙන විදිහට ඔයා බලන්න ඔයාගේ සුදුසුකම් ඒ විදිහට තියෙනවද කියලා. ඒ විදිහට තියෙනවා නම් මේ අදාළ සබ්ජෙක්ට්ස් ඇප්ලයි කරන්න පුළුවන්. හරිද මේ සබ්ජෙක්ට්ස් ඇප්ලයි කරන එක නම් මං හිතන්නේ ඒක එක්සෑම් ඇප්ලිකේෂන් එකේ නැතුව ඇති මං හිතන්නේ මම හිතනවා එහෙම නැතිව ඇති කියලා. මොකද දැන් එක්සෑම් එකනේ ඇප්ලයි කරන්නේ එක්සෑම් එකෙන් සිලෙක්ට් වෙලා ඉන්ටර්විව් එකට වගේ යනකොට මං හිතන්නේ ඔයාලට ආයි ෆිල් කරන්න වගේ තියේ. අපි ඒක බලමුකෝ. මේ ඇප්ලිකේෂන් එක ආවට පස්සේ අපි ඒක ඩිස්කස් කරමු. මං හිතන්නේ එහෙම වෙයි කියලා තමයි මගේ මතය. දැන් මේ සබ්ජෙක්ට්ස් ගැන කතා කරොත් දැන් O level A level කියලා දෙකක් තියෙනවා. A level කියන්නේ උසස් පෙළ සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ඕගොල්ලෝ දන්නවා ඇති ඒක. උසස් පෙළ සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය කියලා මේ තියෙනවනේ. මේ ඒ කියන්නේ O level මේ කරන්නේ නැතුව කෙලින්ම මේ අර ඇඩ්වාන්ස් සබ්ජෙක්ට්ස් වගේක් තියෙනවා. ඒ ටික කරලා එහෙම එන්න පුළුවන් අය එහෙම ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ඒක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ සබ්ජෙක්ට්ස් ඉල්ලද්දි. ඉතින් ඒ කැමති එකක් ඉල්ලන්න පුළුවන්. සහ දැන් සමහරක් අය අහලා තිබ්බා මීඩියම් එක මොකක්ද කියලා. දැන් මීඩියම් එක නම් දැන් කලින් තිබ්බ එක්සෑම්ස් වල නම් ඔයා ඉංග්‍රීසි මීඩියම් ටීච් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ඉංග්‍රීසි වලින් තමයි එක්සෑම් එකට ෆේස් කරන්න ඕන. සිංහල මීඩියම් වලින් උගන්වන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ප්‍රශ්න නැහැ. සිංහල නැත්නම් තමිල් අය නම් තමිල්. ඒ විදිහට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පාර එක දාලා තියනවාද කියලා මම නෝට් කරේ නැහැ.
ඔව්. ඒක තියෙනවා මෙතන. මේ බලන්නකෝ. සෑම අයදුම්කරුවෙකුම මේ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටිය යුත්තේ එක් භාෂා මාධ්‍යකින්. විභාගය සඳහා පෙනී සිටින භාෂා මාධ්‍ය සිංහල හරි දෙමළ හරි ඉංග්‍රීසි හරි පත්වීම විෂයේ මාධ්‍ය ලෙස සැලකනවා. දැන් ඔයාට දැන් ඉංග්‍රීසි මීඩියම් වගේ උගන්වන්න ඕන නම් ඔයා එක්සෑම් එකට ෆේස් කරන්න ඕන අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලින්. හරිද? මේ සිංහල මීඩියම් වලින් එක්සෑම් එක ලියලා ඉංග්‍රීසි මීඩියම් උගන්වන්න යන්න කොහොමත් බෑ. ඒව දෙන්නේ නැහැ මෙයාලා. පත්වීම දෙන්නේ අදාළ මාධ්‍යෙන් විතරගෙන අදාළ මීඩියම් එකෙන් තමයි පත්වීම දෙන්නේ. ඉංග්‍රීසි මීඩියම් වගේ කැම්පේන ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන්. හරි දැන් මෙතන විෂය නිර්දේශය දාලා තියෙනවා මම කිව්වා වගේ මේ අභියෝග්‍යතාවයයි සාමාන්‍ය දැනීමයි තමයි පේපර්ස් දෙක. අභියෝග්‍යතාවය කියලා කියන්නේ IQ සාමාන්‍ය දැනීම කියන්නේ GK. ඒතකොට GK මම කිව්වා දැන් මේ ගුරු ක්ෂේත්‍රයේ සම්බන්ධ GK තමයි අනිවාර්යෙන්ම අහන්නේ. ඊට අමතරව අර ගෝලීය ප්‍රවණතා, ආදේශීය ප්‍රවණතා මේ ලංකාවේ ඉතිහාසය අනම්මනම් ඒව අහන්නේ නැහැ. ඔයාලගෙන් කෙලින්ම මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඕනෑම සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔයාලගේ පේපර් එකට. ඒතර අභියෝගතාවය කියලා කියන්නේ ඉතින් සංඛ්‍යාත්මක භාෂා රූපක තාර්කික හැකියාව අනම්මනම් ඒවා බලන්නේ ඔයාගේ අභියෝගතාවෙන්. ඉතින් කොහොම හරි පේපර්ස් දෙකටම 40 බැගින් ඔයාලා ගන්න ඕනේ පාස් වෙන්න නම් අඩුම 40ක් තියෙන්න ඕන. ඒක තමයි පාස් ලකුණ. ඉතින් ගත්තොත් අපි සාමාන්‍ය දැනීම අභියෝග්‍යතාවය ගත්තොත් ඒකේ ඉරිගහන්න ඒ කියන්නේ MCQ questions ඒද දන්නේ නැහැ. බොහෝ විට MCQ questions but මේ අනිත් එක්සෑම් වල ඇවිල්ලා තිබ්බා MCQ සහ මේ කෙටි ප්‍රශ්න කියන්නේ මේ ගාන හදලා උත්තරේ දාන්න ඒවත් ඇවිල්ලා තිබ්බ මේ පහුගිය කාලේ තිබ්බ එක්සෑම් වල. ඉතින් මේකේ කොහොම වේද කියන්න තාම අපිට අයිඩියා එකක් නැති නිසා මං හිතනවා ඔයගොල්ලෝ මේ මොකට වුණත් ලෑස්ති වෙලා හිටියනම් හරි. කියන්නේ මේ ප්‍රශ්නේ දැන් හිතන්නකෝ අභියෝග්‍යතාවය කියලා කියන්නේ IQ නේ. IQ ප්‍රශ්නයක් කියවලා උත්තර ටික දිහා බලලා උත්තරේ ගහනවට වඩා මම හිතනවා ඒක අවබෝධයෙන් මේ මොකක් හරි ගාන හරි මොකක් හරි ඒ උත්තර නොබැලුවත් ඔයාලට උත්තරයක් ගන්න පුළුවන් නම් ඒක ගොඩාක්ම වටිනවා. මොකද එක්සෑම් එක අපි දන්නේ නැහැ කොහොම වේද කියලා. දැන් මෙතෙක් කල් ආපු මේ මෑතකදී පැවැත්වුණු සියලුම එක්සෑම්ස් මේ හරිම අමාරු පේපර්ස් මේ අමාරු කියන්නේ මේ සාමාන්‍ය කාල කළමනාකරණයක් තමයි තිබ්බේ. ඒ කියන්නේ ටයිම් මැනේජ්මන්ට් එකක් තමයි තිබ්බේ. ඒ කාලේ පැයකට ඔයාලට ඒක කරගන්න පුළුවන් නම් එයා තමයි දිනන්නේ. මේ ඒ කියන්නේ ඒකේ ප්‍රශ්නේ කියවන්නම ටිකක් වෙලා යනවා. ඉක්මනට හොඳට තර්ක කරන්න පුළුවන් වගේ මේ හැකියාව තියෙන කට්ටියට ටක් ගාලා ඒක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකට මම කියන්නේ බය කරන්නේ මම මේ ඔයාලා මේවා කියන්නේ මම කියන්නේ ඔයාලා කෝකටත් අර මේ ඉරි ගහන්නම බලාගෙන නැතුව මේ සාමාන්‍ය අවබෝධයක් එක්ක යන්න මේ විදිහට ප්‍රශ්න එන්න පුළුවන් කියලා අවබෝධයක් එක්ක ගියාම බය හිතෙන්නේ නැහැ නේද? ඒ නිසා ඔයාලා එක කෝකටත් රෙඩි වෙලා යන්න. ඊට පස්සේ අපි GK එක ගත්තොත් මම කිව්වා වගේ මේ ඒකත් ප්‍රශ්න 50ක් තියෙනවා. ඉරි ගහන්න කියන්නේ MCQ 50ක්ම වෙන්නත් පුළුවන්. නැත්නම් මම අර විදිහට කිව්වා වගේ MCQ එක්ක කෙටි ප්‍රශ්න එන්නත් පුළුවන්. එහෙමත් මෑතක එක්සෑම් වල ආව නිසා අපිට මේ විදිහට හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් MCQ 50 sorry ප්‍රශ්න 50ක් තියෙනවා නම් බොහෝ දුරට ප්‍රශ්න 30ක් විතර වගේ MCQ ගහන්න ඇවිල්ලා ඊටු 20 වගේ මේ කියන්නේ තනි උත්තර වගේ එහෙම දෙන්නේ එහෙමත් පුළුවන් ඉතින්. ඒවලත් කොකත් ඔයාලා රෙඩි වෙලා යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ඉන්ටර්විව් එකට සිලෙක්ට් වුණාට පස්සේ තියෙන ටික ඔයාලා දන්නවා. ඉතින් මේ ටීචින් ඉන්ටර්විව් එකත් පොඩි තියෙනවා නේද පොඩි ගේමක් එතනක් තියෙනවා. එතන ගිහිල්ලා ඔයාලගේ කොහොමද ඔයාලගේ ටීචින් ඇබිලිටි එක තමයි බලන්නේ. ටීචින් ස්කිල්ස් කොහොමද ඔයාලට මොකක් හරි අදාළ ටොපික් එකක් මේ ලස්සනට ඒ ළමෙක්ට කියලා දෙන්න පුළුවන්ද? ඒ අදාළ කළමනාකරණය කරන්න පුළුවන්ද? වොයිස් එක ඔයාගේ කොහොමද ඔයා පාලනය කරන්නේ? කියන්නේ
මේ ඒව බලනවා. ඊට පස්සේ මොනවා හරි ඔයාලා ටෙක්නික්ස් යූස් කරනවා නම් උගන්වන්නේ ඒව බලනවා. එතකොට ඒවට එක එක ක්‍රයිටීරියාස් තියෙනවා. ඒවට වෙන වෙනම මාක්ස් තියෙනවා. පාස් වෙන්න මේ හැම එකකටම අඩුම තරමේ දෙකක්වත් තියෙන්න ඕනේ. හිතන්නකෝ දැන් මේ ඔක්කොටම තිබිලා කළමනාකරණයට මේ ලකුණු එකයි තියෙන්නේ. එහෙම වුණොත් ඉතින් මේකේ මේක ෆේල්. ඉතින් ඉන්ටර්විව් එක ෆේල්. ඒ කියන්නේ මේක ඇට්ලිස්ට් අවම වශයෙන් තියෙන ඕන දෙකනේ. ඒ නිසා දෙක අඩුම තරම දෙකක්වත් තියෙන්න ඕන. එක ක්‍රයිටීරියා එකක් හරි ලොස් වුණොත් ඉතින් මේ ඉන්ටර්විව් එක ෆේල්. ඒ නිසා ඒකත් ඉතින් ඔයාලා ඒක පස්සේ වැඩක් නේද? ඉස්සෙල්ලා අපි එක්සෑම් එකට සූදානම් වෙලා යමු. එක්සෑම් එක බොහෝ දුරට අපි ගෙස් කරනවා අප්‍රේල් නොවේ මැයි වගේ වෙද්දි තියෙයි එක්සෑම්. අප්‍රේල් මැයි වගේ කාල පරාසයක තියෙයි. මොකද දැන් ගැසට් කරලා ගොඩ බල බලා එහෙම ඉන්නේ නැති වෙයි කියලා හිතනවා. ඒ නිසා ඉතින් ඔයාලා ඒවට සූදානම් වෙන්න. සහ මොන හරි ගැටලු තියෙනවා නම් අපි ඉල්ලනවා කමෙන්ට්ස් වල දාන්න කියලා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා IQ මොන හරි ගැටලු තියෙනවා නම් අපි IQ ගැටලු සම්බන්ධ ප්‍රශ්න පත්‍ර කටලයක් හඳුන්ලා දීලා තියෙනවා. ඒ කාට හරි ඒක ඕනි නම් ඕගොල්ලෝ අපිට කමෙන්ට් එකකින් දාන්න. එතකොට අපි කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා රිප්ලයි එකක් විදිහට දාන්නම්. අපි ඉතින් ඒව ඉල්ලන කට්ටියට විතරයි ඒක සපයන්නේ. මොකද ඕල්රෙඩි ස්ටොක් එකක් නැහැ. මේ ඒ නිසා ඉල්ලන කට්ටියට විතරයි අවශ්‍යයට විතරයි අපි ඒව දෙන්නේ. ඒ නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් IQ අලුත්ම IQ ගැටලු මෑතකදී ආපු IQ ගැටලු කොහොමද විසඳන්නේ කියලා කෙටි ක්‍රම පොතක් තමයි අපි දෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඔයාලා දන්නවා IQ පේපර් එක ගත්තොත් මේ කාලය කළමනාකරණය තමයි අංක 1. කොච්චර හොඳට ගාන හදාගන්න පුළුවන් වුණත් වැඩක් නැහැ. ඒ අදාළ මේ පැයට ඒ ප්‍රශ්න බරහ ගහගන්න බැරි වුණොත් වැඩේ ගොඩ යන්න අමාරුයි. ඒ නිසා කාලකළමනාකරණය කරන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ අර සාම්ප්‍රදායික දිග ක්‍රමයට ගානක් හදලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ කෙටි ක්‍රම. කෙටියෙන් ගානක් හරි මොකක් හරි එක හදන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපේ ගාව තියෙන්නේ මේ වගේ කෙටි ක්‍රම සහිත පොතක්. කාට හරි ඕනේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ එතකොට අපි අදාළ කෙනාට කන්ටැක්ට් කරගන්නේ කොහොමද කියලා විස්තර දීලා ඒ අදාළ පොත ඔයාලට එවන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඉතින් අද දවසේ මට කියන්න උවමනා කරලා තිබ්බේ. ඉතින් හැමෝටම විශ් කරනවා හොඳට එක්සෑම් වලට රෙඩි වෙලා එක්සෑම් එකට මුහුණ දෙන්න කියලා. හැමෝටම විශ් කරනවා. හැමෝටම chance එකක් තියෙනවා. මොකද මේ පාර ඔයගොල්ලෝ දන්නවා 23000 ගානක වේකන්සිස් ගොඩක් තියෙනවා ටීචින් වලට විතරක්. ඉතින් හැමෝටම මම හිතනවා ඇප්ලයි කරන ගොඩාක් අයට chance අනිවාර්යෙන්ම හම්බෙයි. ඉතින් අර මම කිව්ව ඔයාලා ඒ කියන්නේ මේ වැටෙන්න තියෙන පොයින්ට්ස් තියෙනවනේ. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට කලින් ගත්තොත් එක්සෑම් එකේ ගොඩක්ම IQ පේපර් එකේ GK නම් ගොඩක් දුරට දැන් ඔයාලා පාඩම් කරගත්තොත් කරගන්න පුළුවන්. IQ එක ටිකක් කට්ටියට කාලකළමනාකරණය කරගන්න බැරි වෙන නිසා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඔයාලා කොහොම හරි ලකුණු 40ක් ගන්න ඕනේනේ. ඒ නිසා ඒකත් කොහොම හරි ගොඩ යන්න ඕනේ. ඒ නිසා ඒ වගේ තැන් ඔයාලා ගොඩක් ફોකස් කරන්න ඔයාලට බැරි ඒවා ටිකක් වැඩිපුර ફોකස් කරලා කොහොම හරි ඉතින් වැඩේ ගොඩ යන්න බලන්න. ඉතින් ඒක තමයි ඉතින් මට කියන්න ඕනකම තිබ්බේ. ඉතින් වීඩියෝ එකක් එක්ක රැඳිලා හිටියට ඔයාලා හැමෝටම ඉතින් ගොඩක් ස්තුතියි. අපි තවත් දවසක තවත් මොනවා හරි වීඩියෝ එකකින් හම්බෙමු එක්සෑම් එකත් ආපු ගමන්ම.